අයිබෝන් හැමෝටම අන්‍යෝන්හසේ යරුබුන් අද අපි එකතු වෙන්නේ දෙවෙනි පාඩමත් එක්ක අලුත් සිලබස් එකේ පාඩමේ මාතෘකාව තමයි සෙන්හල් යොම්පුම් සෙන්හල් යොම්පුම් කියලා කියන්නේ එදිනෙදා ජීවිතේදී අපිට අවශ්‍ය වෙන අපි භාවිතා කරන දේවල් භාවිතා කරන උපකරණ සබන් කැටේ ඉඳලා රේසර් එක ටූත් බ්‍රෂ් එක ඒ වගේ දේවල් ෂැම්පූ මේ වගේ දේවල් එතකොට තව දේවල් තියෙනවා අපි එදිනෙදා භාවිතා කරන බඩු භාණ්ඩ වලට අපිට පොදුවේ කියන්න පුළුවන් සෙන්හල් යොන්පුම් කියලා. එතකොට සෙන්හල් යොන්පුම් කියලා කියන්නේ අපිට එදිනෙදා අවශ්‍ය වෙන බඩු භාණ්ඩ. හොඳයි ඉතින් මේ පාඩම ඉගෙන ගත්තම අපිට මොනවද කරන්න පුළුවන් මොන වගේ දේවල්ද දැනගන්න පුළුවන් කොරියානු භාෂාව සම්බන්ධව කියලා මම මෙතන මේ දාලා දිනවා මේ පාඩම ඉගෙන ගත්තම ප්‍රශ්නයක් ඇසීමට පිළිතුරු ලබා දීමට හැකියාව තියෙනවා. ඔයාලට මොන හරි දෙයක් පිළිබඳව ප්‍රශ්න අහන්න පුළුවන්. යම් කිසි දෙයක් පිළිබඳව එමෙන්න ඇඟීම් වචන භාවිතා කිරීම පිළිබඳව උපදෙස් ලබා ගන්නත් පුළුවන්. මේ ඇඟීම් වචන කියලා කියන්නේ මොනවද කියලා අපි දැන් බලමු. ඉතින් මේ පාඩමේ ඔයාලා දන්නවා අනිවාර්යෙන් සංවාද කොටස කියලා තියෙනවා. එතකොට ඒ වගේම ප්‍රශ්න කොටස් ග්‍රැමර් කොටස් ඔය තුන විශේෂයෙන්ම තියෙනවා. ඒ තුන අනිවාර්යයෙන්ම බලන්න ඕන දේවල්. ඊට අමතරව තියෙනවා සංස්කෘතිය කොටසක්. ඉතින් ඒකත් අවබෝධයක් තියෙනවා නම් ඒක ගොඩාක් වැදගත් වෙනවා. සාමාන්‍ය විභාගයට වඩා ඒක ගොඩාක් වැදගත් වෙන්නේ සාමාන්‍යව කොරියානු ජීවිතය ගත කරන්න එනකොට. ඒකේ තියෙන වචන සහ කොරියාවට ඇවිල්ලා මොන හරි දෙයක් කරනකොට ඒ තියෙන මේ සංස්කෘතිය කොටසේ තියෙන දේවල් ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ ගැනත් ඉගෙන ගන්නට ඕන. මම මේ පාඩම මේ කියන්නේ තනින් තන අරගෙන සමහර තැන් වලින් අරගෙන මම කරන්නේ. සමහරට පොතේ තියෙන පිළිවෙලටම කරනවා. නමුත් මේ පොතේ තියෙන එකම නොකර ඊට අමතර කරුණුත් එකතු කරගෙන කරන නිසා ඔයාලා මේ පාඩම බලලා පොතේ තියෙන එකත් අනිවාර්යයෙන්ම බලන්න ඔයාලට තේරුම් යන විදිහට. මොකද මේක බැලුවට පස්සේ ඔයාලට පොතේ තියෙන එක සාමාන්‍යයෙන් තනියෙන් බලලා අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා මුලින්ම මේක බලලා පොතේ තියෙන අභ්‍යාස කොටස් ඔයා කරන්න යන්න ඔයා තනියම පොතත් අධ්‍යයනය කරලා බලන්න. හොඳයි මේ පාඩම අපි මුලින්ම ඉගෙන ගමු මෙන්න මේ ටික. ඉගොත් මේක චොගොත් අරක කගොත් ඒක ඊළඟට තියෙනවා මොත් නැත්නම් මෝ කියලා. මොත් කියලා කියන්නේ මොකක්ද? මෝ කියලා කියන්නේ මොන. මේ දෙකම එකම අර්ථය තියෙන්නේ මොත් මෝ කියන එක මේ මොකක්ද කියන අර්ථය. එතකොට අපිට දැන් ළඟ තියෙන දෙයක්. මේ බලන්න බෑග් එක මේ තියෙන පුටු උඩ. එතකොට මේ මොන හරි වස්තුවක් නේද? මොන හරි දෙයක්. මේ ළඟ තියෙන දෙයක්. අපිට වෙන්නේ මේක ඉගොත්. දැන් හිතන්න දැන් අන්න මේ දෙන්න දුරට ඇවිදගෙන යනවා. ඇවිදගෙන ගියාට පස්සේ ඔන්න මේ සුඩ ආයෙත් මේ බෑග් එක තියෙනවා. ඉතින් එතකොට චොගොත් අරක කියලා අපිට කියනවා. ඊට පස්සේ දැන් බලන්න මේ දෙන්න දෙපැත්තකට ගිහිල්ලා මෙතනදී එක්කෙනෙක් මෙතන ඉන්නවා. දැන් මෙයා සමහරට යනවා ඇත්තේ මොන හරි දෙයක් ගේන්න. මෙයා කියනවා මචං අතන තියෙන බෑග් එක අරන් වරෙන්. දැන් බෑග් 10ක් විතර තියෙනවා උතන. දැන් මෙයා පාටත් එක්ක කියලා කියනවා කගොත් ඒක අන්න. එතනදී කියන අරක අරන් එන්න කියලා කියනවා. මූ යනවා. ගිහිල්ලා ඉවරලා දැන් මූ එක එක බෑග් තෝරන එකින් එක. ඉතින් පස්සේ කියනවා ඒක අරක. ඒක අපිට දැන් මේක ඉගෙන ගත්තම අපිට පුළුවන් මේ හැඟවීම් වචන භාවිතා කරලා වස්තුවක් තියෙන ස්ථානය පිළිබඳව ප්‍රශ්න කරන්න සහ හැඟවීම කරන්නට පුළුවන්. හරි ඒකට බලන්න කගොත් කියන්නේ ඒක මොත් මොන මොකක්ද කියන අර්ථය. අපි බලමු මේ ඇඟවීමේ පදවලට මේවා ඇඟවීමේ පද මේ ඇඟවීමේ පදවලට අදාළව තියෙන උදාහරණ කිහිපයක් බලලා යමු. ඊට කලින් මෙන්න බලන්න මේ මම මේ ස්ලයිඩ් එක හදලා තියෙන මේ නාම පද ටිකක් දාලා තියෙනවා. මේවා බලන්න. අපි කියවලා බලමු යොම්පිල් කියලා කියන්නේ පැන්සල, බෝල් පෙන් කියලා කියන්නේ බෝල් පොයින්ට් පෙන්. කාවි
කාවි කියලා කියන්නේ කතුර. කල් කියන්නේ පිහිය. සිකේ කියලා කියන්නේ ඔරලෝසුවට. තල්යොක් කියලා කියන්නේ කැලෙන්ඩර් එකට. කොම්පියුටර් කියලා කියන්නේ කම්පියුටර් එකට. අංකයන් කියලා කියන්නේ ඇස් කණ්ණාඩි වලට. හිව්දේපොන් නැත්තම් හිව්දේ චොන්හා. මේ හිව්දේපොන් කියලා කියන්නේ ෆෝන් එකට. හිව්දේපොන් කියන්නේ හෑන්ඩ් ෆෝන් එකට. මේ හිව්දේ චොන්හා කියලා කියන්නේ මේ දුරකථන ඇමතුම කියන අර්ථයේ තියෙන. හිව්දේ චොන්හා. ඊළඟට තියෙනවා කෙසන්ගි කියලා කියන්නේ කැල්කියුලේටර් එකට. ඊළඟට තියෙනවා කොප් කියලා කියන්නේ දන්නවා කප් එකට. කප් එකට තමයි මේ කොප් කියලා කියන්නේ. හරි මේ නාමපද ටික දැන් අපි අර ඇඟුමේ නාමපදත් එක්ක එකතු කරලා පොඩක් කතා කරලා බලමු කොහොමද මේ උදාහරණයක අර ඇඟුමේ පද භාවිතා වෙන්නේ කියලා. මම බලන්නකො මෙන්න තියෙනවා පැන්සල. හරි? මතකනේ අපි දැන් ඉස්සෙල්ලා කතා කරා ඉගොත් කගොත් චොගොත් නේ. ඉගොත් චොගොත් කගොත් මෝත් මෝ ඔය ටික අපි කතා කරා. දැන් බලමු මේකට අදාළව තියෙන උදාහරණ. පළවෙනි එකට අපි තියෙනවා යොම්පිල් කියලා. පැන්සල කියන උදාහරණය තමයි මම අරන් තියෙන්නේ. බලන්න තන්න පැන්සලක් තියෙනවා. ඊළඟට කියනවා ඉගොත් යොන්පිල්. මේක පැන්සලක්. කගොත් යොන්පිල්. ඒක පැන්සලක්. චොගොත් යොන්පිල්. අරක පැන්සලක්. දැන් මෙහෙම මේක භාවිතා කරන විදිහ මම කියන්න ඉගොත් යොන්පිල්. දැන් ළඟ තියෙනවා නම් මේක පැන්සලක් නේ කියලා කියන්න පුළුවන්. ඒ හිතන්න එතකොට යාළුවෝ දෙන්නෙක් ඉන්නවා දැන් මොකක් හරි දෙයක් බලනවා මේ මොකද්ද මේක මොකද්ද දන්නේ මොකක් වගේද මේක පේන්නේ කියලා දැන් යාළුවෝ දෙන්න බලනවා හරවර කගොත් යොන්පිල් ඒක පැන්සලක් ඊළඟට චොගොත් යොන්පිල් අරක පැන්සලක් දුර ඉඳගෙන කියනවා දුර ඉඳන් බලන මේ සිදිහා බලනකොට පේනවා පැන්සලක් තියෙනවා චොගොත් යොන්පිල් චොගොත් යොන්පිල් අරක පැන්සලක්. එතකොට මේ ටික මතක තියාගන්න මේ නාමපදයක් නැත්තම් මේක වස්තුවක්. ඔය හැම වස්තුවක්ම නාමපදයක්නේ. හිතන්නකෝ ෆෝන් එක, කාර් එක, බස් එක. ඔය ඔක්කොම ඔය නාමපද. ඉතින් මේවා මේ නාමපදයක පාවිච්චි කරනකොට ඉගොත්, කගොත්, චොගොත් ඔය ටික භාවිතා කරලා ඔය විදිහට වස්තුවක් හඳුන්වන්න පුළුවන්. ඉතින් බලමු ඊළඟට ගියාට පස්සේ අපි දැන් මේ ඉගෙනගත්ත කොටස තමයි පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට දැන් තේරෙනවා ඉතින් මොකද්ද මම කියන්නේ කියලා. ඉගොත් යොන්පිල්, කගොත් යොන්පිල්, චොගොත් යොන්පිල්. මේක පැන්සලක්, ඒක පැන්සලක්, අරක පැන්සලක්. එතකොට මේකේ තියෙනවා දැන් අපි මේ පැන්සලක් කියන්න විතරයි. පැන්සලක් වෙනවා කියලා කොහොමද කියන්නේ? පැන්සලක් වෙනවා කියලා කියන්න අපිට මෙන්න මේ ව්‍යාකරණ කොටස වැදගත් වෙනවා. ඊයෝ සහ යේයෝ කියන ව්‍යාකරණ. මේ ඊයෝ සහ යේයෝ කියන දෙකම නාමපදයක එකතු වෙනවා. එකතු වෙන අවස්ථාව වෙනස්. ඔයාලා දන්නවා හල් ලකුරු ගැන. කොරියානු භාෂාවේ හල් ලකුරු ගැන දන්න. මේ හල් ලකුරු අපි හඳුන්වනවා පචිම් කියලා. එතකොට සමහර නාමපද හල් ලකුරු වලින් අවසන් වෙනවා. සමහර නාමපද හල් ලකුරක් නැතුව අවසන් වෙනවා. එතකොට හල් ලකුරක් ඇතුව අවසන් වුණොත් කිසියම් නාමපදයක් ඒ නාමපදය වෙනවා කියලා අපිට හදාගන්න නම් අපි මෙන්න මේ ඊයෝ කියන එක පාවිච්චි කරනවා. ඒ වගේම තමයි පචිම් එකක් නැතුව හම්බුනොත් පචිම් එකක් නැත්තම් හල් ලකුරක් නොමැතිව තියෙන නාමපදයක් නම් ඒ නාමපදය වෙනවා කියලා කියන්න අපි පාවිච්චි කරන්නේ ඊයෝ. එතකොට පචිම් හේවත් හල් ලකුරු ඇති නැති බව පදනම් කරගෙන මෙන්න මේ ඊයෝ සහ යේයෝ කියන ව්‍යාකරණේ නාමපද සමග භාවිතා කරලා එම නාමපද වෙනවා කියලා ගොඩනගා ගන්න පුළුවන්. එහෙනම් අපිට මෙන්න මේ ඉගොත් යොන්පිල් කියන එක බැලුවම හල් ලකුරක් තියෙන නිසා
යොම්පිල් ඊයේයෝ කියලා දැම්මම ඊයේයෝ කියන කොටස එකතු කරාම පැන්සලක් වෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් අපි බලමු තවත් නාමපදයක උදාහරණයක්. එතකොට ඔයාලට මේක පැහැදිලි වෙයි. මෙන්න තියෙනවා අපි අර කලින් කතා කරපු නාමපද ටිකම. අපි බලමු මේ නාමපද එකින් එක අරගෙන කොහොමද ඊයේයෝ සහ යේයෝ මේවත් එක්ක එකතු වෙන්නේ කියලා. මෙන්න ඊයේයෝ තියෙනවා, මෙන්න යේයෝ තියෙනවා. මේ යෝ එක පල්ලෙහාට ගිහලා පොඩ්ඩක් හරි බලන්න යොම්පිල් කියන නාමපදය. මේ යොම්පිල් කියන නාමපදයේ හල්ලකුරක් තියෙනවා. හල්ලකුරක් තියෙනවා නම් අපි එකතු කරනකොට ඊයේයෝ කියන එක එකතු කරලා මේ නාමපදේ නැත්තම් පැන්සල කියන එක පැන්සලක් වෙනවා කියලා කියන්න පුළුවන්. යොන්පිල් ඊයේයෝ. යොම්පිල් ඊයේයෝ. දැන් මේක කියවනකොට හරිද මේක එකට ලියන්නේ යොම්පිරියේයෝ, යොම්පිල්යේයෝ, යොම්පිරියේයෝ, යොම්පිරියේයෝ කියන එක. හරිද? ඒක ශබ්ද වීම වල දන්නවා යෝනම් කියන එක ගැන. මම පැහැදිලි කරාද කියලා මට මතක නැහැ. මම කලින් පාඩුවේ පැහැදිලි කරා වගේ. මේ වචන එකතු වෙලා කියන්නේ මේ අකුරු හල් අකුරු සහ ඉදිරියේ දැන් හල් අකුර සහ ඉස්සරහින් තියෙන අකුරු එකතු වෙලා කියවන අවස්ථාව ගැන මම පැහැදිලි කරා. මතක ඇති. ඒක පොඩ්ඩක් මතක නැත්තම් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න මම පැහැදිලි කරන්නම්. යොම්පිරියේ. දැනට ඔයාලා මේක කියවන හැටි මේ කරන්නේ යොම්පිල්ලියේයෝ කියලා කිව්වට කමක් නැහැ. පස්සේ මේක හඬ අහලා පුරුදු වෙනකොට ඒක ඉගෙන ගන්න. යොන්පිල් පැන්සල ඊයේයෝ වෙනවා පැන්සලක් වෙනවා. ඊළඟට බලන්න පොල් පෙන් කියන එක බලන්න. පොල් පෙන් කියලා කියන්නේ පෑනනේ. මේ පෑනට අවසාන වෙනකොට මේ නයන්නක් තියෙනවා හල් අකුර විදියට. එහෙනම් ඒත් අපි එකතු කරන්නේ ඊයේයෝ පොල් පෙන් ඊයේයෝ. මේක අපි කොරියානු භාෂාව හොඳට කතා කරන්න ඉගෙන ගත්තාම පොල් පෙන් ඊයේයෝ. පොල් පෙන් ඊයේයෝ. පොල් පෙන් ඊයේයෝ. ඔන්න ඔහොම තමයි කියු. දැනට මේක කමක් නැහැ. පොල් පෙන් ඊයේයෝ කියලා කියවට කමක් නැහැ. පොල් පෙන් ඊයේයෝ. දැනට ඒක විදිහට ඉගෙන ගත්තට වරදක් නැහැ. බලන්න ඊළඟට කාවි කියන එක තියෙනවා. කාවි කියලා කියන්නේ කතුර. ඒ කතුරට බලන්න මේ V එකෙන් තියෙන V එකේ හල් අකුරු නැහැ මොනවද? ඒ කියන්නේ මේ නාමපදේ අවසානයේ හල් අකුරක් නැහැ. ඒ නිසා අපි යේයෝ පාවිච්චි කරනවා. කාවියේයෝ. කාවියේයෝ. කාවියේයෝ නම් කතුරක් වෙනවා. කතුරක් වෙනවා කියලා කියන්න පුළුවන්. නිකම්ම කාවිනා කාවි කතුරක් වෙනවා නම් මෙන්න යේයෝ එකතු කරලා තිනවා කාවියේයෝ කතුරක් වෙනවා. ඊළඟට බලන්න සිගේ කියලා කියන්නේ ඔරලෝසුව. අපි ඔරලෝසුව වෙනවා කියලා කියන්නේ යේයෝ එකතු කරනවා. ඇයි අපි යේයෝ එකතු කරන්නේ? කේ වලට අවසානයේ හල් අකුරක් නැති නිසා. ඊළඟට තියෙනවා තල්යොක් එක. තල්යොක් කියලා කියන්නේ කැලෙන්ඩර් එක. හල් අකුරක් විදිහට තියෙන අවසානට කයන්න. ඒ නිසා තල්යොගියේයෝ, තල්යොක් ඊයේයෝ, තල්යොගියේයෝ කැලෙන්ඩර් එකක් වෙනවා. ඔන්න ඒ විදිහට ඊයේයෝ සහ යේයෝ භාවිතා කරන්න පුළුවන්. මතක තියාගන්න මොකද්ද භාවිතා කරද්දී තියෙන නීතිය මේ ඊයේයෝ සහ යේයෝ හල් අකුරක් තියෙනවද කියලා බලනවා නාමපදයේ අවසානයේ. හල් අකුරක් තියෙනවා නම් ඊයේයෝ එකතු කරනවා. හල් අකුරක් නැත්නම් යේයෝ එකතු කරනවා. දැන් ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඊළඟට මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් අපි යම් කිසි දෙයක් වෙනවා කියලා කියන්නේ කොහොමද? යම් කිසි දෙයක් වෙනවද කියලා අහන්නේ අන්න දැන් අපිට දැන් පුළුවන් මේක මෙහෙම වෙනවා අරක වෙනවා කියලා. දැන් බලන්න මම මෙතනදීම පැහැදිලි කරන්න. යොම්පිල් ඊයේයෝ කියන අපි කලින් ඉගෙන ගත්ත මතකද ඉගොත් කගොත් චොගොත් කියන. හරිද? පාඩම් පටන් ගද්දිම ඉගෙන අපිට ඕන මේ ඉගොත් කගොත් චොගොත් කියන එක මේ ඉස්සරහට දාලා ලියන්න පුළුවන්. ඉගොත් යොම්පිල් ඊයේයෝ. කගොත් පොල් පෙන් ඊයේයෝ. චොගොත් කාවියේ. එතකොට ඉගොත් යොන්පිල් ඊයේයෝ මේක පැන්සලක් වෙනවා. චොගොත් යොන්පිල් ඊයේයෝ කිව්වොත් මේක පැන්සලක්. ඒ චොගොත් අරක පැන්සලක් වෙනවා. කාවියේයෝ ඉගොත් කාවියේයෝ මේක කතුරක් වෙනවා. මේක කියලා අපිට මේ ඉස්සරහට එකතු කරන්න පුළුවන්. ওই ඉගොත් චොගොත් කගොත් එකතු කරා. නමුත් අපිට පුළුවන් කියන මේක මේ දෙයක් වෙනවා කියලා. නමුත් අපි කොහොමද දාන්නේ? මේක වෙනවද? මේක පැන්සලක් වෙනවද? මේක පැන්සලක්ද මේක ඔරලෝසුවක්ද? අපි දැන් ඒක ගැන කතා කරන්න යමු.
හරිද? අපි උදාහරණ කිහිපයක් බලමු. එතකොට ඊගොන් බලන්න මෙහෙම කියන්න පුළුවන් මේ. අපි කියවලා බලමු. ඉගොන් 계산 기예요. 이건 계산기예요. මේක 계산기 කියලා කියන්නේ කැල්කියුලේටර් එකක්. යේයෝ වෙනවා. බලන්න මේ වාක්‍ය හැදිලා තියෙන විදිහ. ටිකෙන් ටික සරලව ඉගෙන ගත්තට පස්සේ මේක ලේසි. හරි. 이건 계산기예요. මේක කැල්කියුලේටර් එකක් වෙනවා. 그건 මම ඔයාලට කියලා දුන්නේ ඉගොත් චොකොත් කකොත් කියන කියලා. නමුත් මේකත් ඒ විදිහම තමයි. මේක මේකත් එකම තේරුම තියෙන්නේ. ඒ කියන්නේ ඒක අවබෝධයෙන් තියාගන්න ඉගොත් කියන එකම තමයි ඉගොන් කියලාත් කියන්නේ. කගොන් කියලා කියන්නේත් ඒකමයි. චොගොන් කියලා කිව්වොත් ඒත් ඒකම තමයි. හරිද? ඉගොන් 계산기예요 කියලා කියද්දි මේ ඉගොත් කියන එකම තමයි. හරිද? 이건 계산기예요. මේක calculator එකක් වෙනවා. 그건 안경이에요. ඒක 안경이에요. 안경 උපැස් වල මොකද්ද කණ්ණාඩි දෙකක් කියලා කියනවා. 그건 안경이에요. ඊළඟට දෙනවා 어느 나라 사람이에요. 어느 나라 사람이에요. 어느 나라 사람이에요. ඔන කියන්නේ මොන. අපි කලින් ඉඳන් මොත් කියලා ඉගෙන ගත්තා. ඒ වගේම මේ ඔන කියන එකෙත් කියන තේරුම මොන කියන එක. ඔන නරා සරාම් ඊයේයෝ මොන රටක පුද්ගලයෙක් වෙනවද? අන්න වෙනවද කියලා අහනකොට මොකද කරලා තියෙන්නේ? මොකුත් නැහැ. ප්‍රශ්නාර්ථයක් විතරක් දාලා තියෙනවා. ඉතින් එහෙනම් මේ දෙකම එකයි. නමුත් එහෙම නෙවෙයි. මේක ශබ්ද කරන විදිය වෙන. මේක අහන්නේ මෙහෙම. ඕන නරා සරමියේයෝ ප්‍රශ්නාර්ථ ස්වරූපයෙන් අහන්නේ. නැත්තම් මේක ප්‍රකාශ ස්වරූපයෙන් කියනවා ඕන නරා සරමියේයෝ. එහෙම කියන්න පුළුවන්. ඒක ප්‍රකාශ ස්වරූපයෙන්. මේක ප්‍රශ්නාර්ථ ස්වරූපයෙන් අහනකොට ඒක අවසානයේ පොඩි හයි පිච් එකක් දීලා කියනවා. ඕන නරා සරමියේයෝ මොන රටක පුද්ගලයෙක් වෙනවද? එන්න උත්තර දෙනවා. පෙතනම් සරමියේයෝ. වියට්නාම් පුද්ගලයෙක් වෙනවා. සරම් කියන්නේ පුද්ගලයාට. පෙතනම් සරමියේයෝ. වියට්නාම් පුද්ගලයෙක් වෙනවා. ඉතින් ওই විදිහට ඔයාලට පුළුවන් අර ඉගොත් යොම්පිරියේයෝ ඉගොත් යොම්පිරියේයෝ අන්න ඒ විදිහට හදන්න පුළුවන්. හරි. පොඩ්ඩක් බලමු මේක එතෙන්ට ඉලාරිද මේ බලන්න. ඉගොත් යොම්පිරියේයෝ නේ ඉගොත් යොම්පිරියේයෝ අන්න එහෙම උත්තර දෙන විදිහට මේක හදන්න පුළුවන්. දැන් ඔක පොතේ මම හිතන්නේ ওই විදිහට දෙයක් තියෙනවා. ඔක පොඩ්ඩක් බලන්න ඕන. ඔයාලා හොඳද? ඒක බලන්න. ඔය මම කියලා දුන්න විදිහට මේ ටික හදලා බලන්න. හරි? එතකොට මෙන්න අවසානයේ තියෙන එක බලන්න. ඊගෝසන් 페니 아니에요. 아니에요. 이에요 කියන එක සායේයෝ කියන එක අපි වෙනවා කියලා කිව්වා. මේ නොවෙනවා කියලා කියන්නේ. මොකද 아니에요 කියන එක. ඊගෝසන් 페니 아니에요. 아니에요 නොවෙනවා. අපි දැන් කතා කරන්නේ මේ අනියේයෝ කියන එක ගැන. හරිද? ඊයේයෝ සහ ඊයේයෝ භාවිතා කරන නාමපදයට පචිම් එකක් තියෙනවද නැද්ද කියලා බලලා එතකොට ඒ නාමපදය වෙනවා කියලා අපිට ගොඩනගා ගන්න පුළුවන්. හරිද? එතකොට මේ ඊගෝසන් කියන එක මෙතන ඉගොත් කියන එකට මේ අන් කියන කොටසක් එකතු වෙලා තියෙනවා. මේක ගැන අපි පස්සේ කතා කරනවා. ඒ නිසා මේක ලොකුවට හිතන්න එපා. මේක මම හිතන්නේ කලින් පාඩමේ කතා කරා වගේ මට මතකයි. හරිද? ඊගෝසන් පෙනි අනියේ මේක පෑනක් නෙවෙයි. අනියේයෝ කියන්නේ නොවෙනවා කියන එක. හරි. අපි දැන් කතා කරමු අනියේයෝ ගැන. අනියේයෝ කියලා කියන්නේ නොවෙනවා කියන එක. හරිද? මෙය ඊයේයෝ ඊයේයෝහි නැත කියන අර්ථයලු මේ ඕනෑම නාමපදයකට පචින් සැලකීමකින් තොරව කෙලින් භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි කලින් ඊයේයෝ සහ ඊයේයෝ නාමපදයකට එකතු කරලා ඒ නාමපදේ වෙනවා කියලා හදාගද්දී හල්ලකුරු තියෙනවද නැද්ද කියන එක බැලුවා. නමුත් මේකෙදි නාමපදයක් තියෙනවා. ඒ නාමපදය හල්ලකුරු තිබ්බත් හල්ලකුරු නැතත් කෙලින්ම අනියේයෝ එකතු කරනවා. එතකොට ඒක නොවෙනවා කියලා කියන්න පුළුවන්. යොම්පිල් අනියේයෝ, පෙනි අනියේයෝ, කාවි අනියේයෝ ඔන්න ඔය විදිහට අනියේයෝ කියන එක භාවිත කරන්න පුළුවන්. හරි.
එතකොට මෙන්න තියෙනවා මේ ටික ඉගෙන ගන්න අපි අර කලින් කතා කරපු එක මතක ඇති ඊගොත් කියන එක ඊගොන් වෙලා තිබ්බා. හරිද? ඊගොසන් කියලාත් වෙලා තිබ්බා. කගොසන් කියලාත් වෙලා තිබ්බා මතක ඇති නේද? මෙතන ඊගොසන් වෙලා තියෙනවා අන් එකක් එකතු වෙලා. මෙතන කගොන් කගොත් කියන එක අපි කලින් ඉගෙන ගත්තා. දැන් කගොන් කියලා වෙලාත් තියෙනවා. ඒ ඔක්කොම ඒවා කෙටි යුදුම්. හරිද? මේක අර හොඳේ. මේක කෙටි යුදුමක් නෙවෙයි මේක මේ ගෞරවාන්විතව භාවිතා කරනකොට මේක භාවිතා කරන එක කියලා දැනට මතක තියාගන්න. ඒක ලොකුවට හිතන්න එපා. මේ ගැන පස්සේ මම ග්‍රැමර් කොටසක් කතා කරන්න. ඒක දන්නේ නැත්නම් ඒක ඉච්චර හිතන්න එපා. හරියට. එතකොට තියෙනවා මෙන්න චුරිමරල්. චුරිමරල් කියලා කියන්නේ කෙටි යෙදුම් කියන එක. එතකොට අපි ඉගෙන ගත්ත මේ ඉගොසන් කියන එකක් තියෙනවා. මේ ඉගොසන් කියන එක තමයි ඉගොන් වෙලා තියෙන්නේ. කගොසන් කියන එක කගොන් වෙලා තියෙන්නේ. චොගොසන් කියන එක චොගොන් වෙලා තියෙන්නේ. ඉගොෂි කියන එක ඉකේ වෙලා තියෙනවා. කගොෂි කගේ වෙලා තියෙනවා. චොගොෂි චොගේ වෙලා තියෙනවා. අපි කියන්න පුළුවන් ඉගේ මොයේයෝ. ඉගේ මෝ. අර මෝ එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ඉගේ මේක. හරිද? මේක ඔක්කොම එකයි. ලොකුවට මේ ගැන හිතන්න එපා. සරලව අවබෝධයක් තියාගන්න මේක මේ විදිහට වෙලා තියෙනවා කියලා. හරිද? මේ ඉගොසන් කියන එක තමයි ඉගොන් වෙලා තියෙන්නේ. හරිද? ඉගොන් කගොන් චොගොන් ඔය විදිහට චොගොත් කියලා හො තිබ්බට ඒ ඔක්කොගෙම තේරුම එකයි. වැඩි පටල ගන්න යන්න එපා. වැඩේ ලාවට කරගෙන යන්න. හොඳයි. ඒතකොට ඔය ටික බලලා මතක තියාගන්න. සාමාන්‍යයෙන් මතක තියාගත්තම ඇති. දැන් ඔන්න මේ සංවාද කොටසක් තියෙනවා. අපි බලමු මේ සංවාද කොටස. මේක චහාරා සහ යුජින් කියන දෙන්න අතර ඇති වෙන සංවාද කොටසක්. සරල සංවාදයක් තියෙන්නේ. අපි මේකට සවන් දීලා ඉමු. හරිද? මේකට සවන් දීලා ඉමු. මම මවුස් පොයින්ටර් කරගෙන හොඳට බලන්න. 유진 씨, 이건 뭐예요? 달력이에요. 저건 뭐예요? 아, 저건 시계예요. 한 번 또 들어보세요. 더 빠르게 하러 බලන්න. 유진 씨, 이건 뭐예요? 달력이에요. 저건 뭐예요? 아, 저건 시계예요. දැක්කද? මේක ඔයාලා ඉගෙන ගන්න ඕන මේ ප්‍රශ්නාර්ථය අහන වෙලාවට දැක්ක දේ අහන්න ප්‍රකාශයක් කරන වෙලාවට ඒ අහන්න කොහොමද කියලා දැක්කද? එයා මෙතනදී ප්‍රශ්නයක් අහන්නේ ඉකෝන් මොයේයෝ. ඊළඟට තල්යෝ ඊයේයෝ වෙනවා කියලා දැක්කද? අහන්න ඒ විදිහට තියෙනවා. මම මේක එකපාරක් කියවන්නම්. 유진 씨 이건 뭐예요? 유진 씨 이건 뭐예요? 유진 මේක මොකක් වෙනවද? පොඩ්ඩයි මම පොඩ්ඩයි එළියට ගිහින් යාළුවෙක් ආපු නිසා ඒ නිසා ආයෙ පොඩ්ඩ මුලින් ඉඳන් කියවන්න. 유진 씨 이건 뭐예요? 유진 මහත්මිය නැත්නම් මහත්මයා මේක මොකක්ද කියලා. 달력이에요. 달력 එක කැලෙන්ඩර් එකක් වෙනවා. 저건 뭐예요? අරක මොකක් වෙනවද? 저건 시계예요. ඒක නම් සිගේ එක කියන්නේ මොකද්ද? මෙන්න මේක බිත්ති ඔරලෝසුව වෙනවා කියලා කියනවා. හොඳයි ඔය විදිහට සංවාදයේ සරල සංවාදයක්. ඒ නිසා අපි ඉක්මනට මේක කියවගෙන යමු. අපි ඊළඟ කොටසට යමු. පාඩමේ